O level ICT කරන ඔයාට O level exam එකට face කරන්න තව තියෙන මාස 3ක් වගේ පොඩි කාලයක්. හරි. එතකොට මම ඔයාට අද වීඩියෝ එකෙන් එක ප්‍රශ්නයක් දෙනවා. ඒ ප්‍රශ්නය ඔයාට කරන්න පුළුවන්ද කියලා බලන්න. හැබැයි ඒක හරි ලේසි ප්‍රශ්නයක්. හැබැයි ඔයාට ඒක කරන්න අමාරුයි නම් ඔයාගේ O level ICT exam ඒ කියන්නේ paper එකේ result එක ගැන ලොකු risk එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේක බලන්න. උපරිමයෙන්ම try කරන්න මේක කරන්න පුළුවන්ද කියලා බලන්න. කරන්න බැරි වුණොත් මානසික වැටෙන්න එපා. ඒකටත් අපි ගාව විසඳුම තියෙනවා. ඔයාට පුළුවන් මම ඔයාට ආපහු වැඩිය බලා ගන්න මේක දාලා තියන්නම්. මේ ගාන හොඳට කියවලා මේකට ආන්සර් එක දෙන්න බලන්න. ආන්සර් එක හදන්න බලන්න. ඔයාට මේකට ආන්සර් එක ගන්න බැරි වුණොත් තව මාස 3යි තියෙන්නේ. ඔයා මානසික වැටෙන්න එපා. මේක මාස 3න් ගොඩ දා ගන්න පුළුවන්. අපි ඔයාට හෙල්ප් කරනවා. ඔයාට තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඔයාට එන ICT සම්බන්ධ ගැටලුවක් ඔයාට මේ WhatsApp නම්බර් එකට message එකක් දාලා ඔයාගේ ප්‍රශ්නේ message එකක් දාලා ඔයාට පැහැදිලි උත්තරයක් ලබා ගන්න පුළුවන් සහ ඔයාට මොකක් හරි ගැටලුවක් තිබුණොත් අපි ආව අපේ සෙමිනාර් එකකට සම්බන්ධ කරනවා සැප්තැම්බර් 1 වෙනිදා අපේ ෆ්‍රී සෙමිනාර් එකක් තියෙනවා ICT ඔන්ලයින් තියෙන්නේ ඔන්ලයින් ෆ්‍රී සෙමිනාර් එකක් තියෙනවා මේ පාර O level වලට ෆේස් කරන්න ඉන්න ස්ටුඩන්ට්ස්ලාට එතකොට සැප්තැම්බර් 1 වෙනිදා රාත්‍රී 7ට තමයි තියෙන්නේ සෙමිනාර් එක ඔන්ලයින් තියෙන්නේ. හරි. එතකොට ඒ සම්බන්ධවත් ඕගලන්ට මේ නම්බර් එකෙන්ම වැඩි විස්තර දැනගන්න පුළුවන් සහ ඕගලන්ට එන ඕනෑම ICT ගැටලුවක් ICT ප්‍රශ්නයක් නොතේරෙන තැනක් ඕගලන්ට මේ නම්බර් එක හරහා අපිව කන්ටැක්ට් කරගෙන ඒකට විසඳුම ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔයගොල්ලෝ ප්‍රශ්න කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ ප්‍රශ්න ඩිස්කස් කරමු. එතකන් හැමෝටම සුබ දවසක්. ඕගොල්ලන්ගේ වැඩ ටික කරගෙන යන්න. O level වලට හොඳ රිසල්ට් එකක් දාන්න. උපරිම try එක දෙන්න ඕගොල්ලන්ට පුළුවන්.